නිවාඩු ගත්ත නිකන් සති දෙකකට වගේ. එහෙම තමයි ඉතින් අපි යල්ලම වුණාම ගමනක් යනකොට මේ ලස්සනට ඇඳලා කරලා යන්න. හැබැයි ගෑනලමට වැඩිය මගේ බඩු තියනවා වගේ නේ. ඔව් මෙයාගේ බඩු තියෙනවා. මේ දෙන්න තඩි බෑ. මගේ බෑග් එකට වැඩිය මෙයාගේ බෑග් එක ලොකුයි. මේ හරි එහෙනම් අද හැබැයි වෙදර් එක එච්චර හොඳ නැහැ. ඒනට කරන් දෙන්න අපේ නිවාඩු තියෙන දවස්වල බෑ විදින්න යන්න. කමන්නේ නේද? ගිහින් බලමු. අපිට එන ගමන් පොඩි මේ view point එකක් හම්බුණා. ඉතින් අපි එතන නතර කරා. එතන බලන්න යන ගමන් මේ වාහනේ නතර කළා පේනවනේ. ඔන්න ඔවා තමයි කරන්නේ. මෙයාත් එක්ක ඉතින් ගමනක් යන්න බෑ. ඔන්න මම පුප් වෙනවනේ. පුප්පනවා කියලා නෙමෙයි පිඹිනවා. පිඹිනවා කියලා කියන්නේ ඒකට හොඳ. මෙයාට සිංහලත් බෑ වැඩිය. ඉංග්‍රීසිත් බෑ සිංහලත් බෑ අදිවට. ඔව්. ඒක මගේ තේවිලා ඉන්නානේ යන්නේ හැමෝම. ලස්සන ඒරියා එකක් නේද? ඔව් හරිම ලස්සන. මෙතන පොඩි ලුක් අවුට් එකක් හදලා තියෙන්නේ ලස්සන තැනක්. ලස්සනයි. ඩෑම් එකක් තියෙන්නේ නේද? මොකටද දන්නේ? මේවා බෝට සප්ලයි කරන ඇති මොනවා වලට හරි නේද? අද වැහි දවසක් නිසා බලන්න මීටුමෙන් වැහිලා තියෙන ගොඩාක් ඒරියා එක. හැබැයි වැහි පොදත් එක්ක මාර ගතියක් තියෙනවා. මාර පීලින් එකක් තියෙනවා. ලංකාවේ වගේම නිකන් නුවරඑළිය ගියා වගේ පීලින්. නුවරඑළිය ගිහින් වගේ. අපි දැන් මාටින්බර් සිටි එකට ඇවිල්ලා තියෙන්නේ. ලස්සනයි සිටි එක. මේ සිටි එක ප්‍රසිද්ධ වයින් වලට. ඉතින් ගොඩක් අය මේ සිටි එකට එනවා වයින් ටේස්ට් කරන්න. එක වර්ගයේ වයින් වින්යාඩ් තියෙනවා. ඒවට ගිහිල්ලා අපිට එක වයින් වර්ග ටේස්ට් කරන්න පුළුවන්. ගිහින් බලමු නේද මොනවද තියෙන්නේ කියලා සිටි රෙස්ටුරන්ට් හරිම ලස්සනයි. මේ රෙස්ටුරන්ට් තියෙන්නේ. අමුතුම සිටි එකක් වෙනස් වයිබ් එකක් තියෙන සිටි එකක්. හරිම වෙනස්. අද ඉතින් සඳුදා දවසක්. ඉතින් වැඩ දවසක් අපි මේ ආවට ඒකින්ද එච්චරම සෙනග නෑනේ සිටි. මෙහේ ඉතින් රැකියාවල් එහෙම වැඩිය නැතුව ඇති ඉතින් නේද ඒක තමයි නේද බලන්නකො වොෂ්රූම් එකකුත් තියෙනවා ඔව්මයි ලස්සනට මල් බබලා. දැන් අපි මේ මාටින්බර් සිටි එකට ඇවිල්ලා ඉන්නේ. මේ අපි වාහනේ නතර කරලා පොඩ්ඩක් වටපිට බලනවා මේ කන්න තැනක් හොයාගන්න. මේක තමයි අපි දන්න විදිහට මං හිතන්නේ හරියටම දන්නේ නැහැ. මේක තමයි මං හිතන්නේ සිටි එක මැද්ද. මෙතන නිකන් අර පොඩ්ඩක් පොඩි සිටි එකක්. ඉතින් shopping mall පොඩි shopping mall නෙවෙයි. ඉතින් shopping කරන්න පොඩි රෙදි කඩ, කෑම කඩ, පොඩි දේවල් ටිකක් තියෙනවා. හැබැයි මෙතන සෙඩ් එකක් නැහැ නේ. මග තියෙන සෙඩ් එක. එහාට වෙන සෙඩ් එකක් තියෙනවා. මේ අර අමුතුම වයිබ් එකක් තියෙන්නේ. මැද ලොකු ඒරියා එකක පොඩි පාක් එකක් වගේ තියෙනවා.
මේ වටේට කඩ ටික වටේට කඩ ටික හදලා ඒක වටේ යන්න ගිහිල්ලා තමයි පාරවල් වෙනස් වෙන්නේ. මේ වැඩිය මිනිස්සු නැහැ අද මේ සඳුදා නිසා. මේ අපිට වයසක දෙන්නෙකුත් හම්බුණා. ඒගොල්ලෝ කතා කරා. ඒගොල්ලෝ කිව්වා මේ සඳුදා නිසා පොඩ්ඩක් වයිට් කියලා. මේ මොකද දැන් මේ පැතිවල ඉන්න අය ගොඩක් ඉතින් සිටි එක කොහේ කොහේ හරි සිටි වල ගිහිල්ලා වර්ක් කරනවානේ. ඒක හන්දා තමයි මේගොල්ලන්ගේ පොඩි ටවුන් එක ඉතින් පොඩ්ඩක් වයිට්. මීටර් 10 එකකුත් තියෙනවා. මාටින්බර්ග් හොටෙල් ද මාටින්බර්ග් හොටෙල් එක නේද? හරි ඉතින් අපි බලමු නේද ඔහොම ගිහිල්ලා ඉතින් මොනවද තියෙන්නේ කියලා. ඉස්සරහට අපි පෙන්නන්නම් අපි කන්නේ මොනවද කොහොමද කියලා. ඔව්. වෙදර් එක නම් හොඳ වුණා අපි හිතුවට වැඩිය. ඔව් දැන් හොඳට අවුවයි. මේ තියෙන්නේ මං හිතන්නේ රෙන්ට් කරන බයික් වෙන්න එක. මේ තියෙන්නේ සයිකල් හය. වයින් කඩයක්. කිප් වයින් තියෙනවා. එයා කන්ඩිෂන් ෂොප්. මේ මං කියන්නේ කඩේත් ගහලා එයා කන්ඩිෂන් ෂොප් කියලා. ඔව්. මේවලනේ කඩවල අමුතුම වයිබ් එකක් තියෙනවා. කඩ හදලා තියෙන විදිය වගේ. ලන්ච් එක ගත්තා. චිකන් ෆ්‍රයිස් එක ගත්තේ. අද මේ ටිකක් ගණන් වගේ වෙලින්ටන් වලට වැඩිය. මේ පොඩි සිටි එකක් වුණාට ටිකක් ගාණ වැඩි. අපේ ඩොලර් 40 ගණක් විතර ගියා මේ දෙකට. කමුනේ. අපි දැන් හොටෙල් එකට ආවා. මේ හොටෙල් එක කිව්වට ඒකේ අර කොටේජ් වගේ තියෙන්නේ. මේ ලොකු ඒරියා එකක. දෙකට තමයි චෙකින් වෙන්න තියන්නේ. උනට අපි කලින් ආව දැන් 1යි ගානක් වෙලා 1ට විතර ඇති. ඒගොල්ලෝ උනට අපිට මේ යන්න පුළුවන් කියලා කිව්වා. අපි දැන් ඇතරට යන්න හදන්නේ. මම බෑග් ටික ගන්න. මටත් දෙන්න මොකක් හරි. යමු එහෙම. අපේ බෑග් ගොඩ. සති දෙකකට විතර ඇඳුම් අරගෙන ඇවිල්ලා. ඔය ගෙනාවපේ භාගයක්වත් පාවිච්චි කරයිද දන්නේ නැහැ. අපි ගිහලා බලමු රූම් එක. ඔව් ගිහින් බලමු. අපි 2 days book කරා මේකම. මේක ලොකු ඒරියා එකක තැන් වල කොටේජ් වගේ තියෙනවා. මේ හරිය තමයි අපේ එක තියෙන්නේ. ගිහින් බලමු. හරි අපේ එකට ආවා. ඔය යන්නේ එතකොට. හොඳයි නේද? බලන්න. ලස්සනයි. පස්සේ රූම් 2 එකක් දෙමුනේ. මේ වාර ගෙවල් වගේ තියෙන්නේ ලොකු අර 5 star 4 star hotel වගේ ඔව් නේ. එහෙම නෑ. මේ වාර පොඩි ගෙවල් වගේ තියෙන්නේ. ඔව්, තනි පොඩි. ගෙවල්. මේක තමයි මම හිතන්නේ wood burn එක නේ. wood burn එකක් තියෙනවා. ඒතර wood තියෙනවා නේද? මේ කියන්නේ wood burn. ඒගොල්ලෝ දෙනවාද අපි ගෙනහැල්ලා burn කරන්න ඕනේ සමහරවිට. අපි බලමු රැට මේ හීටර් වෙනකොට තියෙන්නේ මම හිතන්නේ මේක. මේකෙන් තමයි ඇතුළ හීට් වෙන්නේ. AC එකක් තියෙනවා. මේ එළිය කියන්නේ බාත් ටබ් එක තියෙනවා. මේක බාත් නයිස්. පොඩි මිරර් එකක්. ලස්සන ඔව් ලස්සන මිරර් එකක්.
කිචන් එකක් තියෙනවා. පොඩි කිචන් kitchen එකේ වල උයන්න කරන්න බෑ නේද මේ. මේ හොට් හොට් ප්ලේට් ප්ලේට් එක එකක් කන්නේ නෑ. ෆ්‍රිජ් එක තියෙනවා. ආයි තියෙනවා ඇතුලේ. පොඩි ජූස් එකක් ඒ වගේ දෙයක් තියෙනවා. සීරියල් නම් ටික. මේ බ්‍රේක්ෆාස්ට් එකට පොඩි දෙයක් තියෙනවා. ඔව්. මේ ඒතර කොහොමද හොට් ප්ලේට් එකක් තියෙන්න ඕනේ නේ. එග්ස් එක ගන්න කොහෙද? පෝටබල් හොට් ප්ලේට් එකක් තියෙනවා. අර තියෙනවා. පෝටබල් හොට් ප්ලේට් එකක් තියෙනවා. එග්ස් කියලා තියෙනවා අපිට බ්‍රේක්ෆාස්ට් හදාගන්න. මේ තමයි මේකේ බ්‍රේක්ෆාස්ට් සීරියල් මිල්ක් පොඩි දේවල් කෝපි ඇතුළේ එකයි මයික්‍රෝවේව් එක තියෙනවා. හොඳයි ඉතින් නේද? ඔව් නේද? මේක කීය දුන්නේ අපිට? ඩොලර් 195ක් වුණා one night එකට. one night. two night එකට 390 ගාණක් වුණා. ඔව්. හොඳයි නේද? අපි ඉතින් දැන් මුලින්ම මේකට තමයි ආවේ. ඊට පස්සේ බලමු තව අද කොහෙද යන්නේ කරන්නේ කියලා. අපි ජිම් එක හොයාගෙන ආවා. අනේ ලස්සනයි බලන්න මිදි වෙලක්. මේක ස්පයික්. pool and gym එක මෙතන. මෙයාට ජිම් යන්න ඕනෙලු මේ ට්‍රිප් එකක් ඇවිල්ලා. මේ පැත්තේ තියෙන්නේ pool එක. pool එක. අමෙන් pool එක. pool එක. ඒක worm boat තියෙනවා. worm તો කොහෙද නේද? ඔව් නේ කාට දාලා worm ඇතුළ හීටර් දාලාද කොහෙද තියෙන්නේ? මේක අර මේ මොනවාද මේ ප්ලෙෂර් පූල් සුවි පැටිස් වෙන පූල් එක. ඔව් නේ. මේ ගැඹුරුයිද කොහෙද ගොඩන්නේ නේද? මට ඉතින් බලන් ඉන්න තමයි වෙන්නේ අසුයි එක. ඔන්න අපි හොටෙල් එකට ගිහිල්ලා එළියට ආවා. මේ මෙහි තියෙනවා මේ වින්යාඩ්. වින්යාඩ් තමයි මෙහි ප්‍රසිද්ධ. ගොඩක්ම ප්‍රසිද්ධ වයින් වලට. ඉතින් මේ වින්යාඩ් තියෙනවා වයින් විතර නෙවෙයි එක එක ජූස් ජාතිත් හදනවා. සිරප් වර්ග ඒවා හදනවා. මේ වින්යාඩ් තියෙනවා. ඒ වින්යාඩ් බලන්න යන බයිසිකල් රයිඩ් එක තමයි ෆේමස්. ඉතින් බයිසිකල් රෙන්ට් එකට ගන්න තියෙනවා. මේ අපි දෙන බයිසිකල් දෙකක් ගත්තා. එකක් ඩොලර් 30ක් වෙනවා දවසටම. ඒක තැනින් තැන වෙනස්. මෙතන දැන් අපිට නම් ටයිම් නෑ. දැන් දෙකත් පහු. අපි පහමාරට කලින් බයිසිකල් රිටර්න් කරන්න ඕනේ. දවසටම ගත්තා වුණා ඩොලර් 30යි. ඒ සමහර තැන්වල පැය 3ට ඩොලර් 40ක් වෙනවා. ඒ බයිසිකල් වල අනුව එහෙම ආයතනය අනුව වෙනස් වෙනවා ඉතින්. අපි දැන් යනවා මේ වින්යාඩ් බලන්න. ඔව් වින්යාඩ් දිගටම තැනින් තැන තියෙනවා. බලාගෙන බයිසිකලේ කඩගෙන යන්න. බලමුනේ එහෙනම් ගිහිල්ලා. අපි එක වින්යාඩ් එක කටාව මෙන්නයක්කෝ ඒකේ නම කොළඹු ක්ලෝස් ඒක වහලා ක්ලෝස් කියලා තියෙන කොළඹු ක්ලෝස් ඒක තමයි නේද මේ තියෙන ක්ලෝස් කොළඹු ඒකේ නම කොළඹු තුලට යන්න පුළුවන් මං හිතන්නේ මේ ඔය පැත්තේ බයිසිකල් පාර්කින් නේ. හැබැයි අන්තිමට මේ තියෙන පැට්‍රි එකේ මේ මං හිතන්නේ මේ ටැංකි එහෙම හදන ඒවා
මේ මිදි වැල් එහෙම තියෙන්නේ මේ තැන්වල. මේක වහලා තියන්නේ අද. අපි දැන් ආවට බලද්දි මේ ගොඩක් මේ ඒවා මේ වින්යාඩ් වහලා මං හිතන්නේ මේ අද සඳුදා නිසාද කොහෙද වීකෙන්ඩ් එකට තමයි ගොඩක් ඒවා ඇරලා තින්නේ. අපි ඉතින් සඳුදාව නිසාද කොහෙද මේ ඔක්කොම ඇරලා තිනවා කියලා පෙන්නුවේවා වහලා කියලා තමයි බෝඩ් ගහලා තින්නේ. බලමු ඉතින් එකක් හරි හම්බෙයිද කියලා ඇරලා තියෙන එක. මේ තියෙන්නේ මිදි වැල් තමයි. මේ ඒරියා එකේ දිගටම තියෙන්නේ මිදි. ලස්සනට තියෙනවා කහ පාටට. මේ දැන් අපි එක වින්යාඩ් එකකට ආවා. ඒක ඇරලා තිනවා. හැබැයි මේ ඒ වුණාට අපි හිතන් හිටියේ දැන් වින්යාඩ් එකක මේ වයින් හදන ඒවා එහෙම බලන්න පුළුවන් කියලා. එහෙම එකක් නෑ. දැන් මේක වින්යාඩ් කියලා තියෙන්නේ රෙස්ටොරන්ට් එකක්. ඒ කියන්නේ මේ වයින් ටේස්ට් කරන්න ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. අපි ඉතින් නන් ඇල්කොහොලික් නිසා මේ අපි යන්නේ නැහැ වයින් ටේස්ට් කරන්න ඒවට. මේකේ තියෙනවා එක එක වර්ගවල වයින්. ඊට පස්සේ මේ කට්ටිය ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ. ඒක තමයි කරන්න තියෙන්නේ මෙතන ඇත්තටම. අපි හිතුවේ මේ අපිට බලන්න පුළුවන් කියලා වයින් හදන මැෂින් ඒව හැදෙන විදිය. එහෙම ඔප්ෂන් එකක් මෙතන නැහැ. සමහර ඒවා ඒ වගේ ඔප්ෂන් ඇති මේ අපිට බුක් කරලා යන්න ඕනේ. අපි මෙහෙ එන්න කලින් ගොඩක් හොයලා බැලුවේ නැහැ. මේ ඒක නිසා අපි හදිසියෙන් ගත්තු තීරණය නිසා වැඩි විස්තරයක් හොයලා බැලුවේ නැහැ. ඉතින් ඇවිල්ලා බැලුවාම මේ වින්යාඩ් කියලා තියෙන්නේ ඇත්තටම වයින් ටේස්ට් කරන්න තියෙනවා. අපි ඉතින් මේ බල යනවා ඉතින්. අර මේ මිදි වතු ලස්සනට තියෙනවා. ඔව් හැබැයි ඒ වුණාට මේ මිදි කාලෙත් නෙවෙයිද කොහෙද මිදි නෑ. මිදි ඉවර වෙගෙන ඉන්නේ. දැන් මෙහි ඔටම් සීසන් එකනේ. කොළ හැලිලා ඒව හැදෙන කාලේ. ඔන්න ඔහමයි අපිට වින්යාඩ් බලන්න ඇවිල්ලා උනේ. ඔන්න අපිට හම්බුණා මිදි තියෙන මේ වැල් ටිකක්. ඒ මිදි ගෙඩි නම් ගොඩක් පොඩි. සරුවට හැදිලා නෑ මං හිතන්නේ. මේ සමහර විට ඇති ඉතින් ඒ වර්ග මිදිවල නේද? මේ මේක හොඳයි මං හිතන්නේ මුද්දරක් පලන් හදන එකද කොහොමද මේ චූටි ගෙඩි. ඔව් චූටි ගෙඩි. වයින් හදන්න එහෙම ගන්න. කඩේ අර කන්න ගන්න මොඩල් එක නෙවෙයි මං හිතන්නේ මේක නේද? ගොඩක් චූටි. අර වයින් හදන්න ගන්න ඕනේ ගන්න. වෙන්නේ නැති නේද අපි දන්නේ නේ ඕවා ගැන. ඔන්න ඉතින් අන්තිමට මිදි ගෙඩිත් හම්බුණා අපිට. ඔන්න අපි වයින් ගන්නවා. අපි බොන්නේ නෑ යාළුවෙකුට. මෙතන තියෙනවා මේ ටේස්ට් කරන්නයි එක එක වයින් වර්ග බයි කරන්න තියෙනවා. මේ අවුරුද්ද අනුව ගණන් අඩු වැඩි වෙනවා ඉතින් වයින් වල. අපි එකක් ගත්තා ඉතින් යාළුවෙකුට දෙන්න. අපි දන්නේ ඉතින් වැඩි වයින් ගැන. ඔව් අනේ. යාළුවෙකුට දෙන්න ඕනේ. ඔන්න මෙතන නම් තියෙනවා වයින් හදන තැනක්. මේ ට්‍රක් එකේ පුරවලා තියෙන්නේ මිදි මේ මොනා හරි කුඩු කරලා ඉතුරු වෙච්ච රොඩු ටික මෙතන. ඔය තියෙන්නේ බෝතල් වල දාලා ඇතුළට යන්න බෑ මං හිතන්නේ පිටායට යන්න දෙන්නේ. අපි ඇහුවෙත් නෑ. අර දුර තියෙන්නේ ලොකු මේ මැෂින්. අපි ආව වයින් කඩේකටත්. ඒ වගේ තියෙන්නේ මේ කඩවල වල වයින් විතරක් නෙවෙයි එක එක පළතුරු කල් තියා ගන්න පළතුරු තියෙනවා. වයින් වර්ග, ජින් වර්ග, ඒ වගේම ජූස් වර්ගත් තියෙනවා. චොකලට් උත් තියෙනවා. බිස්කට්, චොකලට්. එක එක මේ යුනික් ප්‍රොඩක්ට් තියෙනවා ඒගොල්ලන්ගේ. මේ පිකල් වර්ග තියෙනවා. ජූස් සිරප් වර්ග. ලස්සන බෝතල් තියෙනවා. ඒවා දැක්කහම ආසයි ලස්සනට තියෙනවා. මේවා ඉතින් ඇල්කොහොල් තමයි. ඔන්න අපි බයිසිකල් හැදලා වටයක් දාලා රූම් එකට ආවා. දැන් රෑට කන්න හදන්නේ. දැන් රෑට කිව්වට ඉතින් තාම 6 වෙලා නෑ මං හිතන්නේ 6 වගේ වෙලා.
අපිට බඩගිනි බඩගිනි. මේ අපේ රූම් එකේ අපි ඉස්සෙල්ලා ඔයාලට පෙන්නුවා මේ එළිය පොඩි කෑල්ලක් තියෙනවනේ. මේ ඒකේ වාඩි වෙලා ලස්සනයි. ඉතින් මෙතන හොඳ තාම ඉරාවුවත් පොඩ්ඩක් තියෙනවා. ඔව්. මාර සනීපයි. මෙතනට වෙලා ඉතින් කාලා අද හොඳට නිදා ගන්න ඕනේ. හෙට තව ගමනක් යන්න තියෙනවා. ඒක අපි තව වීඩියෝ එකකින් අරන් එන්න. ඔව් ඒක තව වීඩියෝ එකකින් අරන් එන අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. ඒක ලස්සන වීඩියෝ එකක් වෙයි. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් හම්බෙමු. ගිහින් එන්නම්. බයි.